වගේ මේ දුව පොරෝ ළඟට යනකම් අත මේ තාත්තගේ අතේ ඉල්ල තමයි පොරෝ ළඟට යනකම් ගියේ. ඒ තමයි මේ පුතේ ඔයා කෙල්ලෙක් විදියට මේ තාත්තගේ අතේ ඉල්ලලා ගියේ අන්තිම ගමන. ඇයි මම එහෙම කිව්වේ? ඇය පොරුවේ බිමට වහිනකොට බැස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අතේ ඉල්ලලා මේ සමාජයට වගකීම් රැසක් ගත්ත ගෙහිණියක් විදියට මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් තාත්තේ පුංචි කාලේ ඉඳන් මාව ආදරයෙන් බලාගෙන අතප්පේ අඩංගු මාව ආදරයෙන් බලාගත්තා. පුංචි කාලේ මමම කිව්වට මගේම කියලා කැදල්ලක් තනාගෙන කවදා හරි මම පිට වෙනවා කියලා. හැබැයි අම්මේ තාත්තේ අද ඒ දවස් උදා වෙලා මේ ජීවිතයේ පවුලක් කියන එක මම මුලින්ම දැක්කේ ඔය දෙන්නගෙන් වගකීමක් කියන එක. මම දැක්කේ ඔය දෙන්නගෙන් ආදරය කියන එක දැක්කේ ඔය දෙන්නගෙන්. අම්මේ තාත්තේ අවසරයි මගේම කියලා කැදල්ලක් තනාගෙන මේ කුමාරයෙක් එක්ක පිට වෙලා ඒ ජීවිතය ලස්සන කරන්නට හැමදාම ඔය දෙන්නා බලන්න දෙන්න පුළුවන්කම නැති වේවි. ඉන්ටර්නෙට් විතරක් ඇවිල්ලා බන්ද ගියා කියලා කවදාවත් තරහක් වෙන්න පාන්නේ නැත්තේ. මේ ජීවිත කාලේ මම ඔය දෙන්නම නිතිපුණු ඒ ආදරය ඒක අද ඒක මතුවට තමයි අපිට මාව අද වඩු පිළිවෙල දෙන්න මතු මුතුන් දෙක නිවන් දකීවා කියලා. පුතේ මේ තාත්තගේ වටිනාම දේවල් දෙනවා.